ඔබ සතුටු වෙනවද ඔබගේ අනිත් ක්‍රීඩකයෝ ක්‍රීඩා කරපු ආකාරය ගැන? තරංගේ පරාජය වෙලා ඔයා වගේ ප්‍රශ්නයක් අහන සම්බන්ධයෙන් මට හරි කනගාටුයි. තරංගේ පරාජයලා මම සතුටු වෙන ග්‍රහණයක මම හිතන්නේ ඔයා බුද්ධිමත් මාධ්‍යවේදියෙක් විදිහට ඒක නොකළ යුතු දෙයක්. ජයග්‍රහණය කරලා වන ඔබතුමාලාව පිළිගන්න ඕන තරම් ඉන්නවා කට්ටිය මල් මාලා දාලා. හැබැයි මේ වෙද්දි කවුරුවක්වත් නැහැ. බලධාරණුත් එහෙමයි මාධ්‍යවේදිනුත් එහෙමයි. ජයග්‍රහණය කරොත් ඕන තරම් මල් දාන කට්ටිය ඉන්නවා. පරාජයනොත් ওই වගේ තමයි. තරංගාවලිය අසාර්ථකයි. අසාර්ථක වීමට හේතුව තරංග පරාජය වීම. පරාජය වීමටත් හේතුවක් තියෙන්න ඕන. දක්ෂතාවයට පැමිණීමට නොහැකි වීම. හැබැයි අපි දැක්කා දැන් ඔබතුමාලා පළපුරුදු ක්‍රීඩකයෝ. ඔව්. ඒකෙන් ප්‍රයෝජනයක් වුණාද? ඕල් මැච් බැලුවද? බැලුවා. මොකද මං කරේ? ඔබ සෙල්ලම් කරා ඔබගේ වගකීම ඔබ ඉටු කරා. එහෙනම් මට ඉංග්‍රීසියට කතා කරන්න දෙයක් නැහැ. හැබැයි මේක කණ්ඩායමක් හැටියට ක්‍රීඩා කරද්දී අනිත් අයගේ සහයෝගය කොහොමද ලැබුණේ කණ්ඩායමට? සහයෝගය හැමෝගෙම තිබුණා. එහෙමනම් එතකොට තරගයක් පරාජය වෙන්න මොකක් හරි හේතුවක් තියෙනවා. සහයෝගය දක්ෂතාවය කියන්නේ වචන දෙකක්. එතකොට අපේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ එකමුතුභාවයක් නැහැ. කවුද කියන්නේ? අපි දැක්ක හැටියට අපිට නම් පෙවුනේ ඒ විදියට. ඔයගොල්ලෝ දකින්න එළින් දන්නේ. අපි තමයි මැද ඉන්නේ. එළින් දකින්න උත්තර දෙන්න මම කැමති නැහැ. එතකොට නෑ දැන් ප්‍රේක්ෂකයෝ අපේ රටේ විශාල ප්‍රේක්ෂක පිරිසක් අපේ ලංකා කණ්ඩායම ගැන ලොකු බලාපොරොත්තුවකින් හිටියා. අපිත් එහෙමයි. ඔව්. ඉතින් ඒ වගේ දේවල් ගිලිහිගෙන යද්දී එතකොට මොකද්ද හිතෙන්නේ? ප්‍රේක්ෂකයන් තමයි ක්‍රීඩකයත්. ක්‍රීඩකයත් ක්‍රීඩා කරන ජයග්‍රහණය කරන්න. ඉතින් ඒක නිසා ඒක ඒ විදිහට තමයි බලාපොරොත්තු වෙන්න වෙන්නේ. හැබැයි මානික මේ ක්‍රීඩකයෝ